මේ ඔව් මේ අද රිවිව් එක කරන්න කලින් කියන්න ඕනේ ඉස්සරව මේ එක්කෙනෙක් මට පෞද්ගලිකව මැසේජ් එකක් දාලා තිබ්බා මගේ වීඩියෝ එකක් බලලා ඒක මේ ඕවර් ඇක්ටිං කිය. මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක ඕවර් ඇක්ටිං සීන් නන්නේ මම ඒ සාමාන්‍ය hina වෙන විදිය මේ සමහරක් විට එහෙම දැනෙනවා ඇතිර ඇහැට හුරු නෑනේ. අර අපිත් ඕන කෙනෙක්ගේ මොකක් හරි කන්ටෙන්ට් පළවෙනි එක බලන්න ගියාපුවාම මේ අපිට හිතෙන්නේ ඕවර් ඇක්ටිං කියලා තමයි. හැබැයි පස්සේ වීඩියෝ දෙක තුනක් බලලා ඇහැට හුරු වුණාට පස්සේ ඒක හරියයි. මේ ඔව් මේ අපි බලමු මේ අද වීඩියෝ එකක් සජෙස් වුණා YouTube මේ Facebook එකේ බලමු මොකද්ද කියලා මේක මේ බලමු මොකද්ද කියලා. පොඩි එකෙක් ඉන්න මං හිතන්නේ ඉන්දියාව පොඩි එකෙක්. තව දෙයක් කියන්න දැන් මට රෝ ඇක්ටිං වගේ සීන් එකක් කියලා කිව්වනේ. මේ දැන් මම ගොඩක් දැකලා තියෙනවා මීම් රිවිව්ස්ලා මේ කතා කරන්නේ නැහැ. මේ ලංකාවේ කතා කරන්නේ නැහැ නිකන් ඒක දිහා බලන් ඉන්නවා ඒක තමයි කරන්නේ. මං හිතන්නේ මේ ඔය වගේ ඉස්සරෝම කමෙන්ට්ස් කියන්න ඇති ඒ කට්ටියට. ඊට පස්සේ ඒ කට්ටිය කතා කරන්නේ නැතුව මීම් රිවිව් එක කරන්න ඇති. ඒක තමයි සීන් එක මං හිතන්නේ මේ කමන්නේ මේ අපි කරමු මේ ඔයා වීඩියෝ දෙක තුනක් බැලුවට පස්සේ ඇහැට හුරු වෙයි. එතකොට අවුලක් නැති වෙයි සමහරක්. මෙතන නම් මේ පොඩි එකෙක් ඉන්නේ ඉන්දියාව පොඩි එකෙක් මං හිතන්නේ මේ පොඩි එකේද නැත්තම් මේ බලමු මොකක්ද වීඩියෝ. ලෙඩක් හරි ලෙඩක් වගේ පොට්ටක්. මූ මේ අර මේ මොනවද මේ අර නිවුස් වලට ගියේ මේ අර බල්ලොන්ට අර මත්ද්‍රව්‍ය කලවම් වෙච්චි වතුර බීලා වගේ සීන් එකක් ඒ වගේ එකක් වෙන්න පුළුවන්. සමහරක් විට මේ ඒවා ටෙස්ට් කරන්න ගන්න එකෙක්ද දන්නෙත් නෑ මේ. සමහරක් විට මේ මුන්ට ෆෝලා ටෙස්ට් කරනවා දන්නේ නෑ මත්ද්‍රව්‍ය. එහෙම සීන් එකක් තියෙනවා. එනවනේ වල කවදාවත් ඔය මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්න එපා. තේරුණානේ? Me one is surprise round. It was a surprise round in there. What the hell is this? God damn. Kasum pura ba naman rin eh. Yeah. Babala pa kaulan na pwede din guys. Well, man, shut the hell up. Bang, just, you know. මේ අවුල් තියෙනවනේ මොනේ බ්ලර් කරපන් අවුල් නැත්තම් අවුල් නැහැ වීඩියෝ එක පැත්තේ පොඩි නර්තනයකුත් දාලා දෙනවා පොඩ්ඩයි තේරෙනවද බලමු ගමන් දෙන්න මුගම් ඒකේ ඔරිජිනල් වීඩියෝ එක හොයාගන්න ඕනේ ඒක එල්ල ඩාන්ස් කරන එක ඒක ආතල් මං හිතන්නේ මොකක්ද ඒක තියෙන්නේ නැචරල් මසාජ් කියලා තියෙනවා යකෝ ඒක වේද අම්මට උඩු ඒක වේද දාන්න පුළුවන් ඒ දන්නේ බ්ලර් කරලා තමයි දාන්නේ චූහිලක් වෙනුවෙන් අහින්න නැතුව ගූ වලකට පැනලා මැරියන් කොල්ලනේ කොන්දක් එක්ක ඉපදුනාට කමක් නැහැ උඹට පුළුවන් උඹ අපෘෂ්ඨ වංශික මොලුස්කාවෙක් කියලා හිතාගෙන ඒ විදිහට මැරෙන්න එකපාර බෑ වගේ නම් ඵලයන් වත්තට ගිහිල්ලා හොයාගෙන වරෙන් කෙල බේර සංක්‍රමණය කරන ගොළු බෙල්ලෙක්ව ඌ අරගෙන ඇවිල් උඹේ කාමරේ බිත්තියේ එල්ල ගනින් හැමදාම ඇඳට නගින කොටයි බහින කොටයි උඹ ඌ දිහා බලපන් ටික දවසක් යනකොට උඹටම හිතේවි උඹත් කොන්ද නැති ගොළු බෙල්ලෙක් කියලා අන්න ඊට පස්සේ උඹට පුළුවන් කෙල බේර ගොළු බෙල්ලෙක් වගේම ගූවලක් ගාවට ගිහිල්ලා ගූවලට පැනලා මැරෙන්න මේ ඔයාලට මම දෙයක් පෙන්නන්නම් මේක තමයි ගෝල්ඩන් කලර් එක මට ගෝල්ඩන් කලර් එකට මාරු වෙන්න පුළුවන් දැක්කද ගෝල්ඩන් කලර්ස් මම ගෝල්ඩන් කලර්
චූහිලක් හින්දා ගූ වලවල් වලට පැනලා මැරෙන්න පොයක නම් අර කැතයි ඒක. ඒක මේ බලන්න අමාරු.